අයිබෝවන් අද අපි ගැඹුරින් බලමු මුල් ළමාවිය අධ්‍යාපනය ඒ කියන්නේ අර ECCE ගැන. ඔව්. අපි මේකට පාවිච්චි කරන්නේ NCERT එකේ මුල් ළමාවිය අධ්‍යාපනයේ හැඳින්වීමක් කියන ප්‍රකාශනය. හොඳ මූලාශ්‍රයක්. බලමු මේකේ තියෙන ප්‍රධාන කාරණා මොනවද කියලා. විශේෂයෙන්ම අපේ ව්‍යවස්ථාවෙනුත් මේ ගැන කතා කරනව නේද? අනිවාර්යයෙන්ම අර 86 වෙනි සංශෝධනයෙන් ආපු 21A වගන්තිය. ඔව්. ඒකෙන් කියන්නේ වයස 6 නම් ජාතර දරුවන්ට නොමිලේ අනිවාර්ය අධ්‍යාපනය මූලික අයිතියක් කියලා. හරි. ඊට අමතරව අර 45 වෙනි වගන්තියෙන් වයස 6ට අඩු දරුවන්ට ECCE කියන්නේ මුල් ළමාවිය රැකවරණයයි අධ්‍යාපනයයි දෙන්න ඕන කියලාත් කියනවා. ඒත්තර මූලාශ්‍රයේම කියනව නේද? නගරබදව ගාස්තුවරන් කරන පිරපාසල් තිබුණට ගම්වල එහෙම නැත්නම් අඩු පහසුකම් තැන්වල එහෙම ක්‍රමවත් සේවාවක් අඩුයි කියලා. ඔව් ඔව් ඒක ඇත්ත. ඒ වගේම තමයි අර පොඩි කාලෙම අකුරු ගණන් උගන්වන්න ගිහින් දරුවන්ට පීඩනයක් කියන කතාවත් කියනවා. ඒක නිතරම ඇහෙන දෙයක්. එතකොට මුලින්ම අපි හරියටම තේරුම් ගමු මොකක්ද මේ ECCE කියන්නේ කියලා. හොඳයි. සාමාන්‍යයෙන් නම් වයස 0.8 කියලාත් කියනවා. ඒත් ඉන්දියානු සන්දර්භයේ දත්තම අර 1986 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය NPE එක. NPE එක. ඔව්. ඒකෙන් අවධානය දෙන්නේ වයස 0.6 කාලයට. මෙතන තියෙන හරිම වැදගත් දෙයක් තමයි මේක ප්‍රාථමික අධ්‍යාපනය පහළට ඇදලා ගන්න එකක් නෙවෙයි කියන එක. ඒ කියන්නේ වෙනම අධ්‍යයනයක්. හරියටම සුවිශේෂී අවධියක්. NPE එකෙන් රැකවරණය කියන කොටසත් ඒ කියන්නේ සෞඛ්‍ය, පෝෂණය වගේ දේවල් ඒවත් එකතු කරලා තමයි ECCE කියලා කියන්නේ. Early Childhood Care and Education. ඒක පැහැදිලි. එතකොට ඇයි මේ 0.6 කාලය මේ ECCE එක මෙච්චරම වැදගත් වෙන්නේ? මොකක්ද ඒකේ තියෙන විශේෂත්වය? මෙහෙමයි. ජීවිත කාලයටම බලපාන ඉගෙනීමේ පෞරුෂ සංවර්ධනය අත්‍යවාරයෙන්ම වැටෙන්නේ මේ අවුරුදු ටිකේ. මුල් අවුරුදු 6. ඔව්. පරීක්ෂණ වලින් ඕනතරම් ඔප්පු වෙලා තියෙනවා. හොඳ ECCE එකක් ලැබුවොත් ඒ දරුවෝ ඉස්කෝලේදී වගේම පස්සේ කාලයක ජීවිතෙදිත් සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියලා. අනිත් එක තමයි විධිමත් අධ්‍යාපනයේට ශාරීරිකව වගේම මානසිකව සූදානම් වීමක් මේකෙන් වෙනවා. හැබැයි ඒක අර පාඩම් පොතේ දැනුම විතරක් නෙමෙයි. ඒ කියන්නේ ශාස්ත්‍රීය පැත්තට විතරක් නෙවෙයි අවධානය යොමු කරන්නේ. කොහෙත්ම නෑ. ECCE එකෙන් බලන්නේ දරුවාගේ සමස්ත සංවර්ධනය. ඒ කියන්නේ ශාරීරික චාලක හැකියාවන්, හිතන විදිය ගැන සංජානනය, භාෂාව, සමාජ සම්බන්ධතා, චිත්ත වේග, සෞන්දර්ය මේ හැම පැත්තක්ම. අද කාලේ වෙනස්කම් එක්කත් පෞල්වල ව්‍යුහය වෙනස් වෙලා දෙමෝපියෝ දෙන්නම රැකියාවලට යනවා. ඔව්. ඒ වගේ දේවල් නිසාත් ECCE වල අවශ්‍යතාවය තවත් වැඩි වෙලා තියෙනවා. මූලාශ්‍රයර NPE එකයි ජාතික විෂයමාලා රාමුව කියන්නේ NCF 2005 ගැනත් කියනෝ නේද? ඒ වයින් කොහමද මේ ක්‍රමවේද ගැන කියන්නේ? ඔව්. NPE එකයි විශේෂයෙන්ම NCF 2005 එකයි හරිම තදින් කියන දෙයක් තමයි මේ වයසේ දරුවන්ට උගන්වන්න ඕනේ ක්‍රීඩා මාර්ගයෙන් ක්‍රියාකාරකම් වලින් කියලා. ක්‍රීඩාවෙන්. අනිවාර්යෙන්ම. ඇත්තටම මූලාශ්‍රය අනතුරු අංගවනවර විධිමත් කියවීම, ලිවීම, ගණන් වගේ දේවල් මේ වයසදීම බලින් වගේ කරන යන්නේකින් දරුවට හානිය කරන්න පුළුවන් කියලා. හානියක්ම? ඔව්. ඒ වෙනුවට NCF එක කියන්නේ දරුවට ගවේෂණය කරන්න අත්හදා බලන්න නිදහසේ යාගේ අදහස් කියන්න ඉඩ තියෙන උත්තේජනයක් දෙන ආරක්ෂිත පරිසරයක් හදන එක තමයි වැදගත් කියලා. එනම් ක්‍රීඩාවට තමයි මුල් තැන. ඒ ක්‍රමවේද ටිකක් උදාහරණයක කිව්වොත් කොහොමද ඒක වෙන්නේ? ඔව්. ක්‍රීඩාව තමයි ඉගෙන ගන්න මාධ්‍යය. ඒක සම්පූර්ණයෙන්ම දරුවා කේන්ද්‍ර කරගත් දෙයක් වෙන්න ඕනේ. දැන් අර තාලෙට සින්දු කියන එක කතන්දර රූකඩ මැටි වැලි වතුර එක්ක කරන සෙල්ලම් පොඩි පොඩි චාරිකා යන එක ওই වගේ දේවල් ක්‍රීඩාවෙන්ම තමයි දරුවා ඉගෙන ගන්නේ එයාගේ හැඟීම් ප්‍රකාශ කරන්නේ අනිත් ඈත් එක්ක ඉන්න හුරු වෙන්නේ. ප්‍රතිඵලයට වඩා ක්‍රියාවලිය වැදගත් කියලාත් කියනවා නේද? හරියටම අන්තිමට මොකද්ද හදන්නේ කියනවට වඩා ඒ හදන අතරතුර ඉගෙන ගන්න දේ තමයි වැදගත්. අනිත් එක ඉගෙනුම් ද්‍රව්‍ය ඒවා මිල අධික වෙන්න ඕනෙම නෑ. අපි වටපිටාවෙන්ම හොයාගන්න පුරුවන් නේද? මැටි, වැලි, කොළ, මල්, වේලිචි ඇට වර්ග ඔය ඕන දෙයක්. එතකොට ඇගීම විභාග තියෙනවද මේ අයට? අපෝ නෑ. විධිමත් විභාග මේ වයසට කොහෙත්ම සුදුසු නෑ. ඇගීම කරන්න ඕනේ දිගටම අවිධිමත් විදියට. දරුවාව නිරීක්ෂණය කරලා. ඒකෙන් දරුවගේ හැම පැත්තක්ම අර කලින් කිව්ව සංවර්ධන අංශ ඔක්කොම ආවරණය වෙන්න ඕන. දරුවට පීඩනයක් එන්නේ නැති විදියට. හරිම වෙනස් ප්‍රවේශයක් නේ සාමාන්‍ය අධ්‍යාපනයට වඩා. එතකොට දෙමව්පියන්ගේ වගකීම
ගුරුවරයාගේ කාර්යභාරය ඒව කොහොමද මේකෙදි නිර්වචනය වෙන්නේ? දෙමව්පියෝ තමයි පළවෙනි ගුරුවරු. ඒක පැහැදිලි. එයාලා දරුවත් එක්ක ගුණාත්මක කාලයක් ගත කරන එක, දරුවට ඇහුම්කන් දෙන එක, කතා කරන එක, දරුවට ආරක්ෂාවක් දැනෙන විදියට ඉන්න එක, එකට සෙල්ලම් කරන එක, හොඳ ආදර්ශයක් වෙන එක මේවා අත්‍යවශ්‍යයි. ගුරුවරයා කියන්නේ අර උගන්වන කෙනෙක්ට වඩා මඟ පෙන්වන්නෙක්, පහසුකම් සලසන්නෙක් වගේ. ෆැසිලිටේටර් කෙනෙක් වගේ. ඕ ඒ වගේ. ECA මධ්‍යස්ථානයේ හරියට gedara වගේ වෙන්න ඕන. ආරක්ෂිත සෙනෙහබර තැන, මව් භාෂාවෙන් කතා කරන එක, දේශීය දේවල් පාවිච්චි කරන එක, හැම දරුවෙක්ගේම හැකියාවන් විශ්වාස කරන එක, එයාලා පොඩි දෙයක් හරි කළාම ඒක අගය කරන එක. මේවා ගුරුවරයාගෙන් වෙන්න ඕන. එතකොට මේ NCERT මුලාශ්‍රයේ තියෙන ප්‍රධාන නිර්දේශ ටික එකට ගත්තොත් ප්‍රධාන වශයෙන්ම කියනවා ECE මධ්‍යස්ථානයයි ප්‍රාථමික ඉස්කෝලේ අතර සම්බන්ධයක් තියෙන්න ඕනේ කියලා. ECE වලටම විශේෂයෙන් පුහුණු වෙච්ච ගුරුවරු ඉන්න ඕනේ කියනවා. හරි. අර ඉස්කෝලේට යන්න කලින් සූදානම් කරන වැඩසටහන් වැදගත් කියනවා. හරිම වැදගත් දෙයක් තමයි ECE එකට දරුවෙක්ව ගන්නකොට කිසිම ඇතුල්වීම පරීක්ෂණයක් තියන්න එපා කියන එක. ඒක ගොඩක් තැන්වල වෙන දෙයක් නේද? ඔව්නේ. ඒ වගේම gedara වැඩ දෙන්න එපා කියනවා. අර විධිමත් කියවීම, ලිවීම ගණන් ඉක්මනට උගන්වන්න දරන උත්සාහයෙන් සම්පූර්ණයෙන්ම වළකින්න කියලාත් හරිම තදින් කියනවා. එනම් අපිට පැහැදිලි මුල් ළමාවිය අධ්‍යාපනය කියන්නේ පොඩි කාලෙදිම අර අමාරු විෂයන් ඔලුවට දාන එකක් නෙවෙයි. කොහෙත්ම නැහැ. ඒක දරුවගේ මුළු ජීවිතේතම අඩිතාලම දාන ක්‍රීඩාවෙන් සතුටෙන් ක්‍රියාකාරකම් වලින් දරුවගේ හැම පත්තක්ම වර්ධනය කරන සුවිශේෂී වැදගත් කාලයක්. හරියටම හරි. මේක හරියන්න නම් අධ්‍යාපනඥයෝ, දෙමව්පියෝ මුළු ප්‍රජාවම එකට වෙලා වැඩ කරන්න ඕන. මේ මූලාශ්‍රයෙන් අපිට මතක් කරන්නේ දරුවන්ව ඉස්කෝලේට සූදානම් කරනවා කියන්නේ පොත්වල තියෙන දේවල් කටපාඩම් කරවන එක නෙවෙයි, එයාලගේ ස්වභාවික ඉගෙනුම් ක්‍රමයට ගරු කරලා පීඩනයක් නැතුව ඒ ගමන යන්න උදව් කරන එක කියලයි. අධ්‍යාපනය කියන්නේ මූලික මිනිස් අයිතියක් කියන එකත් අමතක කරන්න හොඳ නෑ. ඇත්ත. අවසාන වශයෙන් තව ටිකක් හිතන දෙයක් හැටියට මේ මූලාශ්‍රයේ මෙච්චර ක්‍රීඩාවයි ස්වභාවික ඉගෙනීමයි ගැන කතා කරද්දී අපේ සමාජයේ තියෙනෝ නේද පොඩි කාලේ ඉඳලම අධ්‍යයන ජයග්‍රහණය පස්සේ දුවන තරඟකාරීත්වයක්. ඔව් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ අධික බලාපොරොත්තු දරුවාගේ නියම සංවර්ධනයට ඉගෙන ගන්න තියෙන සහජ ආසාවට කොහොම බලපානවද? ඒ ගැනත් හිතන්න වටිනවා.